මේ දවස්වල හැමතැනම වගේ වෛරල් යන එකක් තමයි අර 8ම ස්ථාන සිද්ධිය. ඉතින් ඒක දැක්කහම හිතට මාර වේදනාවක් එනවා. මොකද නීතියනුත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ කියන්නේ මිනිස්සෙක්ගේ අසරණකමකදී හරිම කුජීතයි. ඇත්තම කිව්වොත්. මොකද සල්ලි බලයේ තියෙන මිනිස්සයා මොන වැරැද්ද කරත් ඒ මිනිස්සයා නිදහස්. ඒ මිනිස්සයාට නීතියෙන් කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ. නමුත් සල්ලි බලය නැති අහිංසක මිනිස්සයා වරදක් නොකරත් අදටත් බන්ධනාගාරගත වෙච්ච මිනිස්සු ඉන්නවා. මම සාමාන්‍යයෙන් මේ වගේ වෛරල් යන වීඩියෝස් අරගෙන කතා කරන්නේ නැහැ. නමුත් මට මේක දකිද්දින් හරිම වේදනයි. මොකද මෙතන අද මේ ගෑනු දරුවට මෙහෙම සිද්ධියක් නම් තව ඉස්සරහට මේ රටේ අනන්ත අප්‍රමාණ ගෑනු දරුවෝ ඉන්නවා. තව ඉස්සරහට තමන්ගේ තව ඉන්න දරුවන්ට මේ වගේ සිද්ධීන් සිදු වෙන්නේ නැති වෙන්න අපි වග බලාගත යුතුයි. මොකද මිනිස්සු මහ පරිමාණයෙන් කතා කරන්නේ මේ ලංකාවේ සංස්කෘතිය ගැන. ඒත් මේ රට රැකිය යුතු චීවරධාරීන්ම මේ වගේ කැත විදියට හැසිරෙනවා නම් තව මොන කතාවද? මේ රටක ගොඩනැගීමක් තියෙයිද? කොච්චර ණය ගත්තත් මොන දේ සිද්ධ වුණත් අම්මා කෙනෙක් වශයෙන් පුළුවන් ද තමන්ගේ දරුවව වෙනත් මේ මිනිස්සුෙකුට විකුණන්න? මේ ලෝකේ මේ රටේ මිනිස්සු නැතිද තමන්ගේ මිනිස්සයා දාලා ගිය අනන්ත අප්‍රමාණ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ගඩොලක් කපලා හරි තමන්ගේ බඩට කෑමක් නැතුව හරි තමන්ගේ දරුවෝ පරිස්සම් කරන. එයාලා නෙවෙයි අම්මලා තාත්තලා. ණයක් ගත්තා කියලා ණයකට මෙහෙම දරුවා හිලව් කරන්න තරම්. ඔය වගේ සිද්ධියක් ඇත්තමයි මගේ දරුවෙකුට වගේ වුණා නම් මම කරන්නේ ඔය චීවරධාරියාගේ හිස කඳෙන් වෙන් කරනවා. මම දෙපාරක් හිතන්නේ. මිනිස්සු ඕනි තරම් දේවල් කියයි. නමුත් මේක මගේ මතය. මොකද දරුවෙක්ව හදන්නේ අම්මා කෙනෙක් මාස 9ක් තිස්සේ සෑහෙන දුකක් විඳලා. එතකොට ගෑනු දරුවෙක් වුණාම පිරිමි දරුවොත් විශේෂයි. ඒ අතර ගෑනු දරුවෙක් අති විශේෂයි. එතකොට ගෑනු දරුවෙක් වුණාම දෙමාපියෝ ඇහි දාගෙන පරිස්සම් කළ යුතුයි. මොකද ඒ තරම් සමාජයේ කුරිරුයි. අද කාලේ කිරිසප්පේකටවත් පාරකවත් තනියම යන්න බැරි කාලයක්.